ගයිස් සාදරයෙන් පිළිගන්න මගේ YouTube channel එකට. මම අද ඔයාලට අරන් ඇවිත් තිනවා Granny 3 වෙනි ගේම් එකේ අරන් ඇවිත් තියෙන්නේ. අද අපිට තියෙන්නේ Granny ගෙනුයි Grandpa ගෙනුයි බේරලා ගෙදරින් පයින්න තමයි තියෙන්නේ මචං. එහෙනම් ඉතින් අද සුපිරියක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි ඕක අරගමු දොර. මේක අරගත්තා කියන්නේ ඉතින් ගැම්මක් තමයි මචං. දැන් ඊළඟට තියෙනවා උඩ දොර අරගන්න. ඔන්න ඔක තමයි මට නම් එපා කරන්නේ. මොකක් හරි දොරක් අරින්න ගියොත් තවත් දොරක් අරින්න වෙනවා. ඔන්න ඕකයි තියෙන ප්‍රශ්නේ. අවුලක් නැහැ. ගැම්මක් තමයි. කොහොම හරි මේකත් අරගත්තා. ගැම්මක් තමයි ඒකත් අරගත්තා. දැන් තියෙන අපිට Granny Grandpa එනවද නැද්ද කියලා බලාගන්න. පේන්නේ නැහැ මචං. ඉතින් අපි එළියට ගියා. අයියෝ මේ සැම්රිනාද කවුද කියන එක ආවිලා පයින්නවා ගියහම මූන්ටම අඩු මේකි බය කරාට මොකුත් වෙන්නේ නැහැ. ඒ වුණාට අර ගැස්සෙනවා බං. හදිසියරි දැන් අපි ඕක දිහා බල ඉන්නකොට එකපාරටම Grandpa આવොත් පැන ගන්න ඉදියක් නැති වෙනවා. ඕගොල්ලෝ තාම වීඩියෝ එක subscribe කරේ නැද්ද? subscribe කරලා දැම්ම සෙට් වෙන්න. එහෙනම් අපි ආපහු වීඩියෝ එකට යන්න. එහෙනම් ඕගොල්ලෝ මං කිව්ව දේ කරලා ඉන්න. දැන් එහෙනම් අපි ඔන්න ආපහු ගේම් එකට ආවා. දැන් මේ දොරත් අරගමු. අර විදිහට මේ දොරත් අරගන්න වෙනවා. මල කර්මයක් බම් මේ දොරවල් අරින එක නම්. දැන් අපි ඕක ගාලා අරින්නකොට එහා පැත්තෙන් ඇවිල්ලා කෙලියොත් කොහොමද? සැප නෑ අයිති. බඩුම තමයි ඉති. දැන් ඉතින් ඕක බයෙන් දෙයක් නෑ. අපි දැන් මේ ටිකත් අරලා බලමු. අම්මෝ කාසියක් තියෙනවා. කාසියක් මේ බා යතුරා. යතුරක්ද නට් එකක්ද මන්ද? අන්න Grandpa ද කොහෙද මන් දැක්කා. මම හිතන්නේ මම පස්සෙන් එනවා. ආවත් මොකද බා? නාකි ඩයල් එක ගන්නේ. ඒින්ද අවුලක් කරගන්න ඕනේ නැහැ. වැඩේ කියන්නේ නාකි ඩයල් එක නේ මම බය. ඔකගේ අතේ තියෙන ෂොටියට තමයි බය. මොකද ඔක ෂොටියෙන් කෙලියොත් මචං අපි දැන් දුර දුවනකොට හරි ඔක තිබ්බොත් අපි එතනම අන් ද ස්පොට් ඉතින්. I think අපිට බුදු සරණයි. ඒකින්ද තමයි ඌව දැක්ක ගාම අයින් වෙන්නේ බා. දැන් කොහොම හරි උගෙන් ෂොටිය ගන්න ඉතින් තමයි මම මේ කල්පනා කරන්නේ. නැත්තම් අපිට මහ විශාල කරදරයක් වෙනවා උගෙන්. දැන් මේ නාට්‍ය කරන් අපි කොහෙද යන්නේ කියලා අම්මට සැම්රිලත් එනවා. ඒකස්සේ Grandpa කාර්යයත් එනවා. අර බලහන් වෙඩි තියන්නමයි හදන්නේ. මට පේන්නේ උට මාත් එක්ක ජන්ම වෛරයක් තියනවද කොහෙද බං? අම්මා දෙන්නම එනවා. පාරක් තමයි. එහෙනම් ඔය දෙන්න වහෙන් එන්න මම ඇතුළට රින්ගනවා. එහෙනම් Grandpa Granny අපි ඇතුලේ. ඔයා එළියටලා බලාගෙන ඉන්න. සේප් එකේ උඩ තට්ටුරයක්. මං හිතන්නේ ඒගොල්ලෝ දැන් මේ ඊයේ උඩට. කොහොමද වටයක් යවලා තමයි මං එවන්නේ. ඔන්න ඕක කරගන්න තමයි මචං ඕනේ උනේ. ඔන්න අපි ගල් දුන්න හොයාගත්තා. එක ගලයි තියෙන්නේ. යන්නත් බෑ. කෙලියොත් එක ගලයි තියෙන්නේ. අම්මලා සී Grandpa එනවා. ෂොටියෙන් zoom කරොත් නම් කෙලවෙන සීන් එකක් තියෙන්නේ. අම්මා ෂොටිය තියන් ඉන්නේ විදහාට තියමු නැත්නම් අපිට තියන්න ඉඩ තියෙනවා. එහෙනම් Grandpa ඔයා හොඳට දොයිය ගන්න. මං ගිහලා වැඩේ කරන් එන්නම්. වැඩේ කරන් එන්න වයින් අතරතුරේ එක උණ්ඩයි දින්නේ. අනේ මේ සැම්රිනත් එක්ක බෑ බා. ඔන්න Granny එනවා. අපි Grannyට මුලින්ම වැඩේ දීලා එමු. දැන් Grandpa දෙන්න ඕනේ උත් අර විසියලා වගේ ඉන්නවා. මට පේන්නේ ඌ එක තැන් වෙලා බා. පව් බා බෙහෙත් ටිකක්වත් අරන් දෙමු. ඔළුවක්වත් පැලනක් දන්නේ නැහැ නේ බා. අපිට මොකද බං ඔළුවක් නේ අතප්පයක් ගන්න. දැන් අපි යන්න ඕනේ පල්ලෙහා තට්ටුවර මචං. පල්ලෙහා තට්ටුවේ වැඩ කිහිපයක් තියෙනවා අපිට කරගන්න. දැන් Granny Grandpa ගේ කාර්යය නම් ටික වෙලාවකට ඉවරයි. ඒකින්ද බයෙන් දෙයක් නැහැ. ඔන්න ඕක ඇතුලේ තියෙනවා මචං සුක්කානමක් වගේ එකක්. අන්න ඒක ගන්න ඕනේ. මොකද ඒක අපිට එළියට යනකොට දොර අරගන්න අවශ්‍ය වෙනවා බා. අම්මාට සී නෑ කියහන්කෝ. මේ මං හිතන්නේ මේක තමයි අපි අරන් යන්න ආවේ. සුක්කාන මම කලින් අරන් ගියාද මන්ද මට මතක නැහැ. අවුලන්නේ. වෙන කොහේ හරි ඇති බම් මං හිතන්නේ. කමන්න මේක අරන් යන්කෝ. මේකෙන් පොඩි වැඩක් කරගන්න තියෙනවා. තාම නැතුව ඇති. තා විනාඩි දෙක නම් ඉවර නෑ ඉතින්. අඩෝ විනාඩි දෙක නම් මදි සාමාන්‍ය. උන් ටික හැරෙනකොට අපිට ඕනම් පොඩි වැඩ දෙයක් කරගත්ත හැකි. දැන් මං හිතන්නේ තව චුට්ටකින් උන් දෙන්න නැගිටින්න පුළුවන්. දැන් ගිහලා සොටි අරන් එන්න ඕනි. නෑ සොටි අරන් එන්න තව චුට්ටක් තියමුකෝ. මං හිතන්නේ දැන් මැහැරෙයි. අපි ටික මේ ටික චෙක් කරගමු. මේ මොකද්ද බං මන් නම් දන්නේ නැහැ මේ මොකද්ද කියලා. ඔයගොල්ලෝ දන්නවනම් පහලින් කමෙන්ට් කරන් යන්න.
මම නම් දන්නේ නැහැ මේක මොකද්ද කියලා. එහෙනම් අපි ආපහු පල්ලේ තට්ටුවලා ෂොටිය ගන්න. මම හිතන්නේ දැන් අපි ෂොටිය ගන්න තමයි යන්නේ මම හිතන විදිය. නෑ ආපහු වැරදුනා. මම මේ ආතල් එකට කරන්නේ ආතල් එකට මෙහෙම කියන්නේ. ඒ වුණාට මම දන්නව කරන්න යන වැඩි. ඔයගොල්ලෝ පොඩ්ඩක් කන්දනවා ඉතින් දන්නේ නැද්ද? අපි ඉතින් ලංකාවේනේ. ඔන්න මේ යතුරු ගත්තේ මොකටද කියලානේ දැන් බලන්න. ඒක මම ඔයගොල්ලෝ පස්සේ කියන්නේ. දැන් ආපහු අපි යනවා පල්ලෙහා තට්ටුවට. ඒක මොකද කියලා ඕගොල්ලන්ට කලින් කියන්න ඕනේ නැහැ. මොකද වීඩියෝ එක බලවුවා නම් හරි. එච්චරයි මට කියන්න තියෙන්නේ. ඕගොල්ලෝ නම් දන්නවා ඇති මම මොකටද දැන් පල්ලෙහාට යන්නේ කියලා. මොකටද? අන්න දැන්නා. දැන් දැක්කනේ. ඒක ගන්න තමයි ආවේ. ඕගොල්ලෝ හිතුවේ ඒක නේ. හිතුවනම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අපි ආපහු යන් ග්‍රැනි ග්‍රෑන්ඩ්පා යහැරලා ඇති මං හිතන්නේ දැන්. උන් දෙන ෂොට් එකවත් දෙන්න වෙයි වගේ මං හිතන්නේ. හැබැයි තාම දැක්කේ නැහැ මං. පේන්නවත්. අර සෑම්රිනා කියන එක්කෙනා කොහෙද දන්නේ නැහැ බා. ඔයගොල්ලෝ බලන්න ඇති මේ ඇල මොකද්ද කියලා. මේ ඇලේ මචං කිඹුලෙක් ඉන්නවා. හදිසි හරි ඇලට වැටුනොත් අපිට හොඳටම බුදු සරණයි බා. විතරයි මට කියන්න තියෙන්නේ. කිඹුලෙක් ඉන්නවා හොඳේ. ඒකින්ද බලාගෙන ඇල්ලකින් යනකොට වැටුනොත් මට නම් මොකුත් කියන්න එපා. ඔන්න මං කිව්වා. අන්න මං දැක්ක ග්‍රැනි ඉන්නවා. එහෙනම් එයා නැගිටලා කියන්නේ අනිවාර්යෙන් ග්‍රෑන්ඩ් පාත් නැගිටී තව චුට්ටකින්. ග්‍රෑන්ඩ් පාටනේ මං අන්තිමටම තිබ්බේ. ඒකින්ද ග්‍රෑන්ඩ් පාන ටිකක් අපිට කරදර කරන්න එන එකක් නැති. ඒකින්ද අවුලක් කරගන්න ඕනේ. දැන් ග්‍රැනි මෙහෙට නේ බං ආවේ. ග්‍රැනි ඉන්නවද? නෑ ගියහන්කෝ. කොහොම මෙයා කොහෙද ගියේ? ග්‍රැනි අම්මට සිරි අඩෝ අපේ ග්‍රෑන්ඩ් පාත් ඉන්නවා යකෝ. ගැම්මත් තමයි බං. කවුද මේ? අම්මට සිරි දෙන්නම එක තැනදී සෙට් වුණා. දැන් ඉතින් ආපහු අපිට කරදරයක් නැතුව වැඩේ කරගත්ත හැකි මචං. ඒකස්සේ 아무තු සද්ද බද්ද කීපයකුත් ඇහෙනවා. ගණන් ගන්න එපා මචං. මම ඉන්නේ ගෙදර සාලේ. ඒ ඉන්න ගණන් ගන්න එපා. ඒකයි සද්දේ ඉන්නේ බා. දැන් ආපහු ඇතුළට යන්න. මෙන්න මේක ගන්න ඕනේ. මේකෙන් තියෙන පොඩි වැඩක් කරගන්න. ඒක ASCII බලහන්කෝ වෙච්චදී. මොකද්ද බඩු වගේක් වටනා. ඒක අවුලක් ගන්න ඕනේ පොඩි සද්දයක් බං ඒක. දැන් අපිට තියෙනවා උඩ තට්ටුවේ තියෙනවා පෙට්ටියක් තියෙනවා බං ඒක කඩන්න ඕනේ. ඒක කඩලා ඒකේ තියෙනවා පොඩි බඩු වගේක් ගන්න. මෙන්න මේක තමයි පෙට්ටිය. ඔන්න මම ඕකට කිව්වනේ සුක්කානමක් තිබ්බා කියලා. උඹට කියන්න බං මේක කලින් තිබ්බේ පල්ලෙහා. දැන් බලන්න. මම මේ ආතල් එකට කිව්වේ මචං පල්ලෙහා තිබ්බා කියලා. දැන් මේ වෙනකම්ම තිබ්බේ මචං උඩ තමයි. මම පොඩ්ඩක් ආතල් එකට වගේ ඕගොල්ලෝ කිව්වේ. ඕගොල්ලෝ පොඩ්ඩක් රැවටෙනවාද කියලා බැලුවේ. ඔන්න එන පාලම නම් පාත් කරගත්තා මචං. දැන් තියෙන අපිට ගේට්ටුව අරගන්න තමයි. ගේට්ටුවෙත් කොහොමත් වැඩ කිහිපයක් තියෙනවා කරගන්න. දැන් අපිට ගේට්ටුව නම් ලේසි මං හිතන්නේ. මං හිතන්නේ මේ යන්න තියෙන ලේසිම තැන තමයි ගේට්ටුව බා. මේ කිඹුලෙක් ඉන්නවනේ ඌත් එක්ක බෑනේ ඒකනේ තියෙන ප්‍රශ්නේ. මං හිතන්නේ දැන් ග්‍රැනි හරි ග්‍රෑන්ඩ්පා හරි නැගිටලා ඉන්න ඕනේ. මොකද දැන් විනාඩි දෙක ඉවරයි. මම මුලින්ම තිබ්බේ ග්‍රැනීට හින්දා දැන් ග්‍රැනි තමයි මුලින්ම නැගිටලා ඇත්තේ. බොහෝ දුරට. දැන් මං යතුරුක් තිබ්බ නේද බං එළියේ. ඔන්න ඔය බලු කූඩුව වගේ එක අරගන්න ඕනේ ගිහිල්ලා දැන්. ඒකෙත් තියෙන පොඩි කෑලි බෑලි ටිකක් ගන්න. ෂේප් එක අරගමු. ඒක ඇස්සේ කිවිසුමකුත් ගියා. ඔන්න ඕක තමයි ඉතින් එපා වෙන්නේ. කවුරු හරි ඒ සැරේ මිරිස් බදිනවද කොහෙද? ඔන්න මේක මොකද්ද කියලා මම තාම දන්නේ නැහැ බං. මොකද්ද කියලා තමයි මම මේ කල්පනා කරේ. මම හිතන්නේ ග්‍රැනි ග්‍රෑන්ඩ්පායි තාම නැතුව ඇති. එළිය නම් නැතුව ඇති උඩ පැත්තක ඇති කොහේ හරි ගේ ඇතුලේ. මෙන්න මේ ජෙනරේටර් එක මොකක් හරි සීන් එකක් තමයි තියෙන්නේ. මට සිරි මේ ජෙනරේටරේට අවශ්‍ය වයර් කෑල්ලක්ද කොයිද බං? අඩෝ මං නම් දැන් දැනගත්තේ. ඕගොල්ලෝ කලින් දැනගත්තත් දන්නේ. දැනගත්තා නම් මට කමකුත් නැහැ. එහෙනම් ඉතින් දැන් අරුන් දෙන්නා පොඩ්ඩක් බල දෙන්න ඕනේ ග්‍රැනි ග්‍රෑන්ඩ්පා වයි බං. අම්මට සී බලන්න ඕනේ නෑ බං මේ එන්නේ. එන්න සයිස් පොල්ලකුත් උස්සගෙන දුන්නා හෙඩ් ෂොට් එකක්.
ආයිතිස් හැම ගැලවෙන්නම දුන්න බම් පාර ආයිති සුපිරියක් තමයි මේ සෑම්ලිනත් එක්ක බෑ බං ග්‍රෑන්ඩ් පා හොඳයි බං ඔයිට වඩා ග්‍රෑන්ඩ් පා තමයි සුපිරිම ඩයල් එක උට වසරේ නළුවාගේ සම්මානය දෙන්න ඕනේ අනිවාර්යෙන් ඌ සුපිරිය රංගපාන්න දන්නවා බං මර බලන්න දැන් මන් නෑ වගේ රංගපානවා හැබැයි ඌ දැන් නැති රූකඩයක් වගේ තමයි මොකද ඌලගේ ෂොටිය නෑ බං ෂොටිය තිබ්බනම් ඌ පොර වගේ ඉන්නවා ඉතින් දැන් ෂොටිය නැති ඉඳ උට මට මොකුත් කරන්න බෑ සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට මේ ග්‍රැනී තුන්වෙනි ගේම් එක ගහන්න අමාරුයි කියලා හිතන අය ඉන්නව නේද? ඒගොල්ලන්ට මට කියන්න තියෙන්නේ මේක අමාරු නෑ. මම පල්ලෙහා දාලා ඇති. ඕගොල්ලෝ මගේ channel එකේ link එක දාලා ඇති. ඕගොල්ලෝ link එකෙන් ගිහිල්ලා මගේ shorts තියෙන තැනට ගියොත් ඕගොල්ලන්ට tricks ටික බලා ගන්න පුළුවන්. ලේසි නම් පහලින් කමෙන්ට් කරන් යන්න. දන්න අය ඒ tricks කරලා තියනවා නම් මට ඒ ගැන කියන්න. තවත් ට්‍රික්ස් තියෙනවා නම් ඒවත් මට කියන්න මචං. දැන් තියෙන්නේ අපිට මේක අරගන්න. උඹලට කියන්න බම් මේකේ ඉන්නවා කිඹුලේ. මේ ඇලේ. උඹ කිඹුලා බනිස් එහෙම කාලා තියනවද? කාලා තියනවා නම් කාලා නැත්තම්. කාලා තියන අය ඕනේ නැහැ. කාලා නැති අය තමයි ඕන්නම් මේ ඇලට බහලා බලන්න. අනිවාර්යෙන් කිඹුලා බනිස් දෙක තුන කත හැකි. ඔන්න මචං එහෙනම් අපි දොර අරගත්තා. සැම්ලිනා නංගි දැන් අපි යන්න හදන්නේ. ඔයා කොච්චර බය කරත් අපි යනවා. එහෙනම් අපි යනවා ග්‍රැනි ඇන්ඩ් ග්‍රෑන්ඩ්පා. සැම්ලිනා එහෙනම් අපි සැම්ලිනා යනවා. එහෙනම් කොල්ලෝ අපි ගියා. එහෙනම් අපි අදට වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරමු. එහෙනම් යාළුවනේ වීඩියෝ එක හොඳ නම් subscribe පාරක් දාලා like පාරකුත් දෙන්න ගන්න share පාරකුත් දෙන්න. ඕගොල්ලෝ හැමෝම මම ඊළ වීඩියෝ කරන් එනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න හැමෝටම බුදු සරණයි